මගේ නම පීජී දිනූෂා සුරංජිකා. අංක 28 කටුකැලියාව. මමයි මහත්තයයි දුවලා 3 දෙනයි ඉන්නේ. දැන් අවුරුදු 15ක් 20ක් විතරම තමයි ඉතින් දර පාවිච්චි කරන්නේ. අනික අපිට මෙහි කරන්ට් එකක් නැහැ. මොනවත් කරන්ට් බඩුව නම් මොනවත් නැහැ. දර ලිපේම තමයි උයන්නේ. ඔව් ඒක ඉතින් අමාරුයි තමයි. අමාරුවෙන් වුණත් ඉතින් පොඩි කට්ටිය උදේට ඉස්කෝලේ යන්න එහෙම වෙලාවකට පරක් වුණත් ඉක්මනට ඉතින් හරි අමාරුවෙන් උයලා දෙනවා ඉතින්. වෙලාවකට සම්බෝලි බතුකුයි හරි හදලා දෙනවා ටක් ගාලා වෙලා ගිහින්. දුවල දෙන්නම ඉස්කෝලේ යනවා. ඔව් 5ට විතර නැගිටිනවා. දර ඔය අහල පහල කැලෙන් හරි මේ ටිකක් හොයාගෙන එනවා ඉතින්. ඕ අලි ප්‍රශ්න තියෙනවා මෙහෙ. නෑ දර හොයන්න ගිහලා නම් අලි ප්‍රශ්න වෙලා නෑ. අපි මේ කෑල්ලට ගොවිපළට ඇවිල්ලා තියෙනවා මේ අපේ ප්‍රධාන ආදායම් ඔය අපි ඉතින් ඔය මේ ටිකේ ගොඩ ගොවිතැනක් කරගෙන තමයි ඉතින් ජීවත් වෙන්නේ. මේ ඇක්සිඩන්ට් වුණාට පස්සේ වැඩපොලක් කරන්නත් බෑ. ඔය අඳ කුඹුරුව හැරෙ මේ තමයි ඉතින් වැඩ කරන්නේ. ඕ මාළු ටැංකිය 3ක් තියෙනවා. ඒ ටැංකි 3ට මාළු දාලා මේවා කරා මේ දැන් මාළු ටැංකි 3 අලුත් වැඩියා කරගන්න ඕනේ. ලක්ෂ 1.5ක් විතර ඕනේ. වෙලාවකට වැහි කාලයට නම් ගොඩක් අමාරුයි. මේ දවස්වල නම් ඉතින් එච්චරම ගාණක් නෑ. පැය භාගයක් විතර වෙලාවකට යනවා ඔය වැහි කාලෙට එහෙම අවුල ගන්න ගියාම. වැහි කාලේ වෙනකොට ඉතින් දර ටිකක් හොයලා අර දරගේ තියෙනවා ඒකට ටිකක් මේ හොයලා දා ගන්නවා. ඔව් ළමයක් තියෙනවා ඉතින්. ළමයා ආවත් ඉතින් කෑම උයා ගන්න ඕනේනේ කොහොම හරි. ඇත්තටම සතුටුයි ඉතින්. ඒක ඔබතුමාලාට ගොඩක් පිං ඉතින්. දැන් මෙහි කරන්ට් එකවත් මොනවත් නැහැ ඉතින් දරලිපේම තමයි උයන්නේ. ඒ හින්දා බොහොම ස්තුතියි ඉතින්. මොනවත් එච්චරම කියන්න තියෙන්නේ අපිට කරන්න මොනවත් නැහැ. ඒ ගෑස් ලබා දුන්නාට බොහොම පිං. බොහොම ස්තුතියි.